හරි. අපි දැන් මේ පාඩමේදී බලමු කොහොමද Word document එකක් සකස් කරන්න කලින් page settings ටික හදාගන්නේ. එහෙම නැත්නම් page setup කරගන්නේ කොහොමද? මොකද මේක ඇත්තටම වැදගත් වෙනවා අපිට document එකක් පටන් ගන්න කලින් කරගන්න එක. මොකද හේතුව සමහරවිට අපි document එකක් create කරගෙන ගිහිල්ලා ඔක්කොම කරගෙන ඉවර වෙලා අවසානයේ page setup කරන්න ගියොත් අපි document එකේ තියෙන map එක එහෙම නැත්නම් අපි හදපු ක්‍රමේ යම් content වල වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අපි සමහරවිට print කරන්න ගියාට පස්සේ අපි බලාපොරොත්තු වුණු විදිහට නෙවෙයි print out එක එන්නේ. අන්න එහෙම වුණොත් එතකොට අපිට ආයි මුලින් ඉඳන් මේකේ යම් දේවල් වෙනස් කරගෙන ගිහලා නිකන් ඒක පොඩි හරි කරදරකාරී වැඩක් වෙනවා. ඒක නිසා අංක එකේම අපි මුලින්ම decide කරගත්තොත් කොහොමද මේක අපි අවසාන ෆයිනල් අවුට් එක ගන්න කියන තැන decide කරගෙන page settings ටික හදන් ගියොත් අපිට අන්නේ කරදරේ නෑ. එතකොට එකපාරෙම අපිට අවශ්‍ය වැඩේ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකට මුලින්ම එහෙමනම් අපිට කරන්න වෙන්නේ සාමාන්‍යයෙන් අපි Word document එකක් පටන් ගත්තොත් අපි ඔයගොල්ලෝ දැන් දන්නවා කොහොමද මේ Word document එකක් ආරම්භ කරන්න කියන එක. ඒතකොට දැන් අපි බලමු කොහොමද මේ Word document එක open වුණාට පස්සේ open කරගෙන ඒකේ page setups ටික කරගෙන දැන් මේ page setup කියන ෆයිල් එකක් තියෙනවා save කරලා තිබ්බ. ඒතකොට මම ඒක open කරගත්තා. open කරගත්තට පස්සේ දැන් සාමාන්‍යයෙන් අපි document එකක් ආරම්භ කරපු ගාම අපේ active tab එක විදියට home tab එක තමයි එන්නේ. ඒතකොට අන්නේ home tab එකට ආවට පස්සේ අපි එතන ඉඳගෙන වැඩ type කරන්න text enter කරන්න ඔක්කොටම කලින් අපි ඉස්සෙල්ලම කරන්නේ එතකොට අපි අපේ page setups ටික හදා ගන්නවා. දැන් එතකොට මේ විදියට තියෙන page එකේ මොනවාද කරන්න තියෙන settings කියන එක අපි බලමු. එතකොට page setups කරන්න අපි යන්න ඕන layout page layout කියන tab එකට. දැන් කලින් versions වල නම් page layout කියලා තමයි මේක තිබුණේ. දැන් Office 2019 වලට එදී layout විතරයි තියෙන්නේ. ඒක ගැටලුවක් නැහැ. ඉතින් අපි version by version update එද්දී ඒක මේ කරන් යනවා. දැන් මෙතන layout tab. එහෙනම් නැත්නම් page layout කියන tab එක තමයි අපි click කරන්න ඕන. click කරාට පස්සේ මෙතන ඕගොල්ලන්ට පේන්න තියෙනවා දැන් ribbon එක වෙනස් වුණා. කලින් home tab එකේ තිබ්බ මේ groups ටික tools ටික නෙවෙයි තියෙන්නේ. දැන් අපි layout tab එක click කරාම ඒ තියෙන ටික වෙනස් වෙලා දැන් අපිට මුලින්ම ඇවිල්ලා තියෙනවා page setup කියලා group එකක්. දැන් මම කියන්නේ අපි ඉස්සෙල්ලා මතක තියාගන්න ඕන කොහොමද commands කොහෙද තියෙන්නේ කියන එක. ඉතින් මේක හරහා ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා page setup එකට කරන්න තියෙන මොන commandsද use කරන්න ඕන කියන එක මෙන්න මේ group එක ඇතුලෙන් අපිට පහසුවෙන් කරගන්න පුළුවන්. එතකොට අපි අංක 1 මොකද්ද කරන්න ඕන? page layout කියන tab එක click කරලා අපි යනවා page setup කියන group එකට. එතකොට number 1 2 ඒ විදිහට අපි screen shots වල දාලා තිනවා පල්ලෙහා. එතකොට ඒකේ අපිට තව තියෙනවා මේ අණු කොටස් 4කට යන්න පුළුවන් ප්‍රධාන විදිහට. අංක එක තමයි දැන් මේ page setup group එකේ මුලින්ම බැලුවොත් මුල්ම tool එක ඕගොල්ලන්ට පේනවා මේ margins කියලා tool එකක් තියෙනවා. ඒතකොට මේකෙන් මට ඕගොල්ලන්ට පුළුවන් වෙනවා අර දැන් මම මුලින්ම screen layout එක ගැන explain කරද්දි margins 4ක් ගැන කිව්වනේ. top bottom left right කියලා. අන්නේ margins මොන ආකාරයකටද setup කරගන්න පුළුවන් මොන ආකාරයකටද සකස් කරගන්න කියන එක adjust කරන්නේ කොහොමද කියන මෙන්න මේ margin කියන tool එකෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ B letter එක යටතේ මේ පෙන්නලා තියෙනවා මෙන්න orientation කියන tool එක. orientation කියන්නේ ඇත්තටම කියන්නේ අපේ page එක මොන ආකාරයකටද පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දැකලා ඇති මේ portrait landscape නැත්නම් සිරස් තිරස් ආකාරයට පිටුව අපිට තියාගන්න පුළුවන්. අන්න ඒක වෙනස් කරන්නේ කොහොමද කියන එක තමයි මේ orientation කියන tool එකෙන් B category යටතේ තියෙන්නේ. එතකොට C කියන tool එකෙන් තියෙනවා අපිට page size එක. page size එක කියන්නේ දැන් අපි මොන size එකේ ප්‍රමාණය paper එකකටද මේ අපි document එක සකස් කරන්නේ. ඔයගොල්ලෝ ඒක දන්නවා ගොඩක් දුරට මොකද්ද කියන එක අපි බලමු දැන් මේ paper size එක මොකද්ද කියන එක. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ D කියන tool එක යටතේ අපි හඳුන්වලා තියෙන්නේ columns කියන tool එක. columns කියන tool එකෙන් අපිට පුළුවන් මේ page එකක් තීරු වලට වෙන් කරගන්න. එහෙම නැත්නම් කොටස් කීපයකට වෙන් කරලා අපේ document එකේ අවශ්‍ය ආකාරයට සකස් කරගන්න. එතකොට ඔය ABCD කියලා අපි පෙන්නලා තින්නේ අන්න ඒ කියන ප්‍රධාන tools 4 තමයි මේ page layout tab එකේ page setup group එක ඇතුලේ තියෙන. එතකොට අපි ඒකෙන් යමු ඉස්සෙල්ලාම පළවෙනි tool එක විදිහට තියෙන margins tool එකට. ඒ කියන character එකෙන් පෙන්නලා තින්නේ අන්න ඒකට යමු. දැන් අපි එතකොට ගිහිල්ලා කරන්න තින්නේ page layout tab එක click කරලා page setup group එක ඇතුලේ තියෙන margins කියන tool එක click කරනවා.
ක්ලික් කර ගමන් ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට drop down එකක් එනවා. ඒ කියන්නේ පල්ලෙහාට එනවා list එකක්. එතකොට ඒකේ කොටස් කීපයක් තියෙනවා. දැන් මේ normal. ඒ කියන්නේ මේකේ තියෙන අපි අර මං කිව්ව top bottom left right කියන margins හතර එක එක sizes වලට දීලා තියෙනවා. එතකොට මේ normal කියන්නේ මේ margins හතරම අඟල දීලා තියෙනවා. narrow කියන්නේ අඟල් භාගයක් යටතේ දීලා තියෙනවා. එතකොට moderate, wide, mirrored, office 2003 defaults ඒ වගේ ඒ කියන්නේ predefined කලින් සකස් කරපු margin sizes ටිකක් තියෙනවා. එතකොට අපිට අවශ්‍ය නම් මේන් එකක් උඩ ක්ලික් කරන්නත් පුළුවන්. දැන් අපිට දැන් සාමාන්‍ය මේ normal කියන option එක තමයි active වෙලා තියෙන. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනින් බලන්න දැන් මේ ash color එකෙන් පෙන්නලා තියෙනවනේ මේ මෙතන මේ tool එක. අන්න එතකොට ඒක normal කියන option එක යටතේ තමයි ඒක තියෙන්නේ. එතකොට එතනින් පල්ලෙහාට ගියාට පස්සේ දැන් මේක normal කියන්නේ අපිට දැනට තියෙන ප්‍රමාණය ඒ කියන්නේ දැනට ඩිෆෝල්ට් එන සයිස් එක දැන් narrow moderate ඒ විදිහට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අවශ්‍ය වෙන දැන් නිකමට හරි ඔයගොල්ලන්ට විභාගයට හරි මොකට හරි ගොත් 0.75යි top margin එක right margin එක 0.25යි bottom margin එක 0.5යි left margin එක අංගලයි ඒ විදිහට දෙන්න කිව්වොත් දැන් මෙන්න මෙතන නෑනේ එහෙම එකක්. එහෙමනම් අපිට අවශ්‍ය ආකාරයට මාජින් setup කරන්න අපි යනවා custom margin කියන option එකට. ඒකට ගියාට පස්සේ අපිට මෙන්න මේ page setup කියන dialog box එකේ margins කියන tab එක යටතේ අපිට පොඩි dialog box එකක් open වෙනවා. අන්න එතනින් අපිට පුළුවන් ඕනනම් මෙන්න මේ margins වලට අවශ්‍ය ආකාරය දැන් අපි කියමු 0.75යි 0.75යි bottom එක 0.5යි left එක අඟලයි right එක 0.25යි. දැන් නො ආකාරයට අපිට දීලා margins top right left bottom එහෙම නැත්නම් top left bottom right කියන margins හතරට අපිට අවශ්‍ය sizes දීලා okay කරන්න play එකම ඔයගොල්ලන්ට මෙන්න මෙතන තියෙනවා gutter position gutter එකකුයි gutter position එකකුයි. ඇත්තට මේක වැදගත් වෙන්නේ තනි document එකකනේ අපි පොතක් වගේ එහෙම නැත්නම් project එකක් වගේ කරන්න ගියොත් තමයි මේ gutter කියන එක අවශ්‍ය වෙන්නේ. මොකද මේකෙදි මේ gutter position කියලා තියෙනවා left top කියලා දෙකක්. දැන් ගොඩක් දුරට ඒ කියන්නේ අපි පොතක් බයින්ඩ් කරන්න යන ඉඩ තියෙනවනේ දර බයින්ඩින් ස්පේස් එක. අන්න ඒක අයින් කරගන්න පුළුවන් මෙන්න මේ gutter position එක හරහා. ඒතකොට මේක තිබ්බේ නැතුව අපි මාජින් සකස් කරලා දුන්නාම ගොඩාක් දුරට වෙන දේ තමයි ඔයගොල්ලෝ දැකලා ඇති සමහර පොත් බයින්ඩ් කරාට පස්සේ පිටු දෙක අතර තියෙන කන්ටෙන්ට් එක කියවන්න පිටුව ගොඩාක් අදින්න වෙනවා. සමහරවිට ඒතකොට පොත ඩැමේජ් වෙන්නත් පුළුවන්. අන්න ඒක අයින් කරන්නේ මෙන්න මේ gutter කියන position එකෙන්. ඒතකොට මේ gutter position එක අපිට ඕනනම් 0.5 වගේ දීලා තියන්න පුළුවන්. ඔය කියන්නේ මේක ડોකියුමන්ටේෂන් එකක් විදිහට යනවා නම් දීලා මේ කරාට පස්සේ එතකොට දැන් ඔයගොල්ලන්ට ඕන නම් පෙනේද මේක අපි අඟල් දෙකක් වගේ එහෙම තිබ්බොත් එතකොට ඒක ගොඩක් මේ වෙනස් වෙලා යනවා. අපි එහෙම තියන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගොඩාක් දුරට 0.5ක් වගේ තමයි gutter position එකක් තියෙනවා නම් තියන්නේ. එතකොට ඒක මතක තියාගන්න අවශ්‍ය නම් විතරයි තියන්නේ. gutter position එකෙන් වෙන්නේ ඇත්තටම අර binding space එක margin වලට අයින් කරලා තියෙන එක. ඒක අපිට ඇත්තටම වැදගත් වෙනවා. ඊට පස්සේ ওই ටික දීලා අපි okay කරගන්න පුළුවන්. එතකොට අන්න ඒ ආකාරයට දුන්නොත් එතකොට අපිට අවශ්‍ය margin size එකක් අපේ document එකට apply කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. right. අපි එතකොට ඊළඟට බලමු B character එක යටතේ තියෙන orientation කියලා tool එක. එතකොට orientation එකෙන් මොකද්ද කරන්නේ? අතන මේ project 1 එකට මේ orientation කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලන්ට project 2 ඊළඟ chapter එකේ තියෙනවා exercise එකක්. අන්න එතෙන්දි තමයි මේක වැදගත් වෙන්නේ. ඒක නිසා මේක බලන්න. එතකොට මේ orientation එකෙන් තියෙන අපිට පිටුව කොහොමද තියෙන්නේ? මොන ආකාරයකටද පිටුව පෙන්වන්නේ? කියන මේ orientation tool එක click කරාට පස්සේ අපිට එන ඔප්ෂන් දෙක portrait ද landscape ද කියලා. එතකොට ඔය තියෙන විදිහටම ඔයගොල්ලන්ට පේනවා portrait කියන්නේ දැන් අපි පිටුව කෙලින් අතට තියෙන. එහෙම නැත්නම් සිරස් අතට තියෙන විදිහ. landscape කරොත් එන්නේ පිටුව හරස් අතට. එහෙම නැත්නම් තිරස් අතට ඒක පිටුව තියෙන. ඒ කියන්නේ දික් අතර තමයි එතකොට පිටුව තියෙන්නේ. දැන් එතකොට අපි ડોකියුමන්ට් එක අපි සකස් කරන ડોකියුමන්ට් එක අනුව අපිට අවස්ථාව තියෙනවා මේක ඔරියන්ටේෂන් එක සිලෙක්ට් කරන්න. එතකොට ඒක සිලෙක්ට් කරගත්තට පස්සේ ඒ ආකාරයට අවශ්‍ය සෙටින්ග්ස් ටික අපිට එතනින් ඉදිරියට සකස් කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට දැන් බලන්න මේ දැන් ලෑන්ඩ්ස්කේප් කරොත් මේ පේජ් එක වෙනස් වෙන විදිය පේනවා. දැන් ඔයගොල්ලෝ කරද්දි කරලා බලන්න. දැන් එතකොට ලෑන්ඩ්ස්කේප් තමයි ඊළඟට තියෙන්නේ. ඊට පස්සේ අපි ආයි
පෝට්‍රේට් කරාට පස්සේ page එක තියෙන විදිහ ආපහු වෙනස් වෙනවා. එතකොට ඊළඟට අපිට තියෙන tool එක තමයි size tool එක. page setup එකේ තියෙන size tool එක. දැන් size tool එකෙන් වෙන්නේ අපිට මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට මොන page size එකේද මේ document එක අපි create කරන්නේ. එහෙම නැත්නම් දැන් size කියන tool එක click කරාම ඔයගොල්ලන්ට පේන්නේ මේ choose your page size කියලා. දැන් මේ page sizes තියෙන ලොකු list එකක් දිගහැරෙනවා. දැන් සමහර වෙලාවට දැන් ඔයගොල්ලන්ගේ කම්පියුටර් වල එහෙම නේන්නත් පුළුවන් මෙච්චර ලොකු list එකක්. මොකද මේක අපි මේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරලා තියෙන printer model අනුවත් මේ page වෙනස් වෙනවා. කියන්නේ ඒවට ෆීඩ් කරන paper type එක අනුව වෙනස් වෙනවා. හැබැයි අපිට මේක ඕන විදිහකට size කරලා හදා ගන්න පුළුවන්. හැබැයි default එක විදිහට එන්නේ මෙන්න මේ letter කියන size එක. දැන් මේ තියෙන්නේ මෙතන 8.5 × 11 inches කියලා දාලා තියෙන මේ අඟල් වලින් මෙන්න මෙච්චර ප්‍රමාණයක් මේ letter කියන page එකේ size එක තියෙන. මේක සාමාන්‍ය ඇමරිකන් වගේ රටවල් වල තියෙන default size එක. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි ලංකාව වගේ රට අපේ රටේ වැඩිපුරම දැන් බහුලවම කාර්යාලවල ලිපි ලේඛන සඳහා භාවිතා කරන page size එක A4 කියන එක. ඉතින් මේකේ ගොඩක් දේවල් තියෙනවා. මේ letters, small, tabloid, legal, statement, executive, A3, A4 ඒ විදිහට B5, B4, the envelope ඔය විදිහට ගොඩාක් paper sizes දැන් මේකේ නම් පෙන්නනවා. දැන් හැබැයි ඇත්තටම දැන් ඔයගොල්ලෝ තීරණය කරලා A3 එකටද A4 එකටද අපි මොකටද මේ document එක සකස් කරන්නේ. එහෙම decide කරාට පස්සේ අපිට පුළුවන් අපිට අවශ්‍ය paper size එක select කරලා. දැන් letter කියන්නේ default එන එක. අපි ඉතින් ගොඩාක් දුරට අපි A4 එකකට තමයි print out එකක් ගන්න වැඩිම වුණොත් A3 එකකට. එහෙම කරනවා නම් දැන් Word document වල ඊට වඩා ලොකු pages වල document ඇත්තටම කරනවා අඩුයි. ඉතින් ඒක නිසා අපි A4ද A3ද කියන එක decide. දැන් මම මෙතනදී අපි A4 කියන option එකට යනවා. එතකොට ඒකේ අර paper එකේ තියෙන millimeter ගානක වෙනසක් වෙනවා. දැන් A4 කියන එක click කරාට පස්සේ දැන් මේ letter කියන එක මාරුලා default එක A4 වලට එනවා. දැන් දැක්කනේ පොඩි වෙනසක් ආවා මේ page එකෙත්. දැන් මම ක්ලික් කරාම default එක විදිහට A4 තියෙනවා. ඉතින් මේක ආකාරයට අපිට පුළුවන් ඕනනම් මේ තව paper size එකක් ඕනනම් ඒ විදිහට වෙන paper size එකකටත් මාරු වෙනවා. දැන් එතකොට අන්න ඒක අපි paper size එක වෙනස් කරගත්තා. එතකොට දැන් අපි දන්නවා margins වෙනස් කරගන්නේ කොහොමද, orientation වෙනස් කරගන්නේ කොහොමද, size වෙනස් කරගන්නේ කොහොමද කියලා. එතකොට ඊළඟ එක තමයි අපිට වැදගත් tool එකක් තියෙනවා. අතන මේකත් වැදගත් වෙන්නේ මේ project 1 එකට නෙමෙයි project 2 එකට. එතකොට මෙතනදි වෙන්නේ කොහොමද page එක තීරු වලට වෙන් කරන්නේ කියන එක. ඒකයි අපි D කියන character එක යටතේ තමයි මේ මාතෘකාව පෙන්නලා ඇත්තේ ඔයගොල්ලන්ට. මේ columns අපි කොහොමද columns වලට වෙන් කරගන්නේ. එතකොට දැන් අපිට පුළුවන් පිටුව ඕනනම් landscape කරලා තියාගන්න පුළුවන්, portrait කරලා තියාගන්න. A4ද A3ද ඒ size එක අනුව වෙනස් වෙනවා. දැන් අපි කොහොමද බලමු column එකකට වෙන් කර. දැන් column කියන tool එක click කරගාම 1 2 3 left right ඔය විදිහට එනවා. ආවට පස්සේ දැන් අපිට ඕන columns ගාන කොහොමද කියන එක දැන් මේක preview එකත් එක්ක පෙන්වනවා. නෑ මට ඕන column 5ක් ඕන කියලා හිතන්න. දැන් අපිට මෙතනින් ගන්න බෑනේ. දැන් මෙතන තියෙන මේ KTM දැන් 2 වලට දැම්ම ගන්න. දැන් ඔයගලන්ට පේනද මේ මෙතනින්? මෙන්න මෙතනින් වෙන් වෙලා තියෙනවා. දැන් මේක එක පැත්තක්. දැන් අපි type කරගෙන ගියොත් ඉතින් අර project 1 එකේ ඉස්සෙල්ලා අර මම පෙන්න විදිහට type කරන් ගියොත් දැන් මෙතනින් අතරින් එහාට යන්නේ නෑ. එතනින් එහාට යන්න නැහැ. එතනින් එහාට යන්න නම් අපි දැන් column 1 එකේ තිබ්බනම් අපි type කරන ඒවා දිගටම type වෙලා යනවනේ. මම නිකන් මේ sample text එකක් දාන්නේ. එහෙම යනවා. හැබැයි අපි column වලට separate කරාට පස්සේ ඒකේ එහෙම වෙන්නේ නැහැ. දැන් මේ column බෙදලා කියලා දැන් පේනවනේ එතනින්. එතකොට ඒක එතනින් එහාට මෙතනින් එහාට type වෙන්නේ නැහැ. මොකද හේතුව ඒක column separate කරපු නිසා. දැන් අපිට ඕන columns ප්‍රමාණය 1 2 3ද එහෙම නැත්නම් අපිට columns 4ක් ඕනද 5ක් ඕනද කියලා අවශ්‍යතාවයක් ආවොත් මෙන්න මේ columns කියන tool එක click කරලා දැන් මෙන්න මේ more columns කියලා තියෙනවානේ. මෙන්න මේ more columns කියන එක click කරන අර custom margin වගේ more columns කියන tool එක click කරාම columns කියලා dialog box එකක් එනවා. එතකොට මේ අර ඉස්සෙල්ලා අර list එකේ තිබ්බ ටිකත් මෙතනම තියෙනවා. දැන් මෙන්න මෙතන number of columns කියන තැන තියෙනවානේ. එතකොට පොඩි spinner එකක් එන්න මෙතන number box එක. මෙතනට අපිට අවශ්‍ය දැන් කො type කරනවා 5 කියලා. එහෙම නැත්නම් මේ click කරලා spinners click කරලා 7ද 8ද 9ද decide කරගන්න පුළුවන්. එතකොට page එක අනුව තමයි මේක බෙදෙන්නේ. මේ preview වෙන ආකාරය අපිට පෙන්නනවා. click කරලා okay කරා නම් එන්න අපිට columns වලට divide වෙලා තියෙන. දැන් මම මේ නිකන් type කරොත් ඔයාලට පේනවනේ. එතකොට ඒක වෙන් වෙලා යන්නේ නැහැ. අන්න එතකොට ඒ ආකාරයට අපිට පුළුවන් ඕනනම්
කොලම්ස් වලටත් වෙන් කරගන්න අපි දැන් ආයි නැවත අපිට අවශ්‍ය වෙයි ඔකෙදි. දැන් එතකොට ඕක හොඳට මතක තියාගන්න. එතකොට මේ පාඩමේදී අපි කතා කරේ page setup වලට අත්‍යවශ්‍ය වෙන options කිහිපයක්. මොනවාද? අංක 1 තමයි අපි කතා කරේ A කියන කැරක්ටර් එක යටතේ පෙන්වලා තියෙන margins ටික. කොහොමද margin tool එකෙන් අවශ්‍ය වැඩ ටික කරගන්නේ? අපිට දැන් මෙතන නැත්නම් අපිට අවශ්‍ය මේ margin size එකක් දෙන්න නම් අපි දැන් කතා කරේ custom margin කියලාට පස්සේ page setup කියලා dialog box එකක් එනවා. ඒකේ margins කියන tab එක යටතේ තියෙන options ටික select කරලා top left bottom right කියන margins අතරට අවශ්‍ය sizes දෙන්න පුළුවන්. ඒතකොට gutter කියන්නේ මොකක්ද කියන එකත් මම පැහැදිලි කරලා දුන්නා. ඒකට ඒ ටික දීලා okay කරන්න පුළුවන්. එතකොට orientation එකකින් වෙන්නේ page එක වල landscape ද portrait එහෙම නැත්නම් පිටුව සිරස් අතරද තිරස් අතරද අපේ document එක create කරන්න කියන එක තීරණය කරගන්න පුළුවන්. size කියන tool එකෙන් A B C කියන tool එකෙන් එතකොට වෙන්නේ අපි මොන page එකේද මේ document එක නිර්මාණය කරන්නේ. එහෙම නැත්නම් අපි type කරන්නේ මොන page letterද A4 ද A3 ද අන්න ඒ වගේ ඔයගොල්ලෝ දැන් page sizes ගැන දන්නවා. අන්න ඒකෙන් මොන page size එකකටද අපි මේ document එක නිර්මාණය කරන්න කියන එක තමයි අපි ඒකේ කතා කරේ. ඊට පස්සේ columns කියන tool එකෙන් කරන්නේ අපි page එකක් කොහොමද තීරු වලට වෙන් කරගන්නේ කියන එක තමයි අපි දැන් මේ page setup කියන එකේදී කතා කරේ. ඒතකොට මේවා අපිට ඉදිරියට අවශ්‍ය වෙනවා. අපි එතකොට ඒ කොටස් වලදී බලමු කොහොමද ඒවා නැවත භාවිතා කරන්නේ කියලා.